ආ යාළුවනේ කොහමද අද ඔයගොල්ලන්ට මම අද අලුත් වීඩියෝ එකක් කරන්න හිටියේ කිචන් ඇරේන්ජ්මන්ට් එකක් මේ ජපන් රෙස්ටොරන්ට් එකේ ඇරේන්ජ්මන්ට් එක ඔයගොල්ලන්ට පෙන්වන්න හදන්නේ මේ බලා ගන්න චීලර් කීයක් අපි මේ කිචන් එකේ පාවිච්චි කරලා තියෙනවද කියලා දොර තුනේ චීලර් මෙතන එකක් තියෙනවා මෙතන තව එකක් දොර තුනේ චීලර් එකක් තියෙනවා මෙතන දොර දෙකේ චීලර් එකක් තියෙනවා අතන තියෙනවා තව දොර දෙකේ චීලර් එකක් මේ හැම චීලර් එකකම මේ normal චීලර් නෙමෙයි මේ උඩ කන්ඩිමන්ට්ස් දාගන්න පුළුවන් චීලර් තමයි මේ තියෙන්නේ. ඉතින් ඒක හරි පහසුයි. මේ වගේ ෆ්‍රිජ් හැමදෙස්සම අරින්න බහන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද උඩ ඒ කන්ටේනර් සෙට් එක තියෙනවා. පොඩි කන්ඩිමන්ට් අයිටම් ටික ඔක්කොම අපිට අවශ්‍ය කරන ඔක්කොම මෙතන මේ දාගන්න පුළුවන්. එතකොට කිසි කරදරයක් නැතුව මේ චීලර් වල ටෙම්පරේචර් කන්ට්‍රෝල් කරන්න පුළුවන් බලන්න. ඉතින් ඔහොම තමයි කිචන් එක ඇරේන්ජ්මන්ට් එක මම පොඩ්ඩක් පෙන්නන්නේ. මෙතන ඉඳලා මම පෙන්නගෙන යන්නම් ඔය තියෙන්නේ. එතකොට මෙතන ටේබල් එකක් තියෙනවා. ඒකේ යට අපි හදලා තියෙනවා අර කටින් බෝඩ් ඔක්කොම ක්ලීන් කරලා තියන්න. එතකොට මෙතන තව ටේබල් එකක් තියෙනවා. මේ සුෂි කවුන්ටර් එක. මේ පැත්තෙන් තමයි අපි රෙස්ටොරන්ට් එකට ඩිෂ් හදලා මේ කුඩින් තමයි අපි තියන්නේ. එතකොට ඒගොල්ලෝ එතනින් ගෙස්ට් අරන් සර්ව් කරනවා. එතකොට මේ පැත්තේ මේ චීලර් එක මේ හැම චීලර් එකක්ම අර උඩ කන්ටේනර්ස් රඳවන්න පුළුවන් විදිහේ චීලර් තමයි අපි අරන් තියන්නේ. ඒක පහසුවට. ඉතින් හරිම ලේසි. කිසිම කරදරයක් නැහැ. එතකොට රයිස් කුකර් අපි ගාව දෙකක් තියෙනවා. එතකොට මේ පැත්ත පෙන්වන්නම්. මේ විදිහට තමයි රොබෝකොක් මැෂින් එක යට තියෙනවා. මෙතන සුෂි රෝල් කරන මැෂින් එක තියෙනවා. රයිස් බොක්ස් එක තියෙනවා. එතකොට මෙතනත් දොර දෙකේ චීලර් එකක් තියෙනවා. ඒකෙත් අර උඩ කන්ඩිමන්ට්ස් දාන්න පුළුවන් චීලර් තමයි ඔක්කොම තියෙන්නේ. එතකොට මෙතනත් තව රයිස් කුකර් එකක් තියෙනවා. මිසෝ සුප් ස්ටිමර් එක තියෙනවා. හොට් කරගන්න මේ ඩිෂ් බෝල් එක එතන තියෙනවා. ඊට පස්සේ හොට් ප්ලේට් එක තියෙනවා. එතනත් දොර තුනේ චීලර් එක තියෙනවා. ඒක විතරයි normal චීලර් එකකට තියෙන්නේ. මොකද මේ බඩු arrange කරගන්න ඕනේ හින්දා තමයි ඒ ඉඩ ප්‍රමාණය අරගෙන තියෙන්නේ. එතකොට මේ පැත්තෙන් hygiene hand wash නී එකෙන් ගහලා ෆ්‍රෙෂ් කරන සින්ක් එක තියෙනවා. මෙතන රයිස් ක්ලීන් කරලා තියෙන මැෂින් එක තියෙනවා. එතකොට මෙතන කිචන් එකේ අයිටම්